පෑන ගද්දි වෙවුලනොවේ එක්සෑම් එක ලියන්න පෑන අල්ලද්දි ඉරවුනම කියන්නේ උදේ මේ එක්සෑම් එකට යද්දි මේ වෙවුල යන්නේ. එහෙම තමයි හැටි. ඔයාලා මේ රෙඩි වෙන්න ළමයි මේ පොයින්ට් එක පන්න ගන්න මෙතනින් පස්සේ ආය 100ට 90ක් 95ක් ඉතින් ගොඩනේ. මේ මුල ඉඳන් හිටපෙමුන් දන්න මම මාර ගේමක් වල ගහලා දීලා තියෙනවා. ඒක මම මාර සතුටින් ඉන්නේ. මේකේ 24යි ඉන්නවනම් හිතන්න උන්ට කරපු වැඩ වගේ දෙගුණයක් 25 කරලා නැද්ද බලන්න. අර අපේ පිටිපස්ස ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉන්නවා දැන් කැම්පස් යන්න ඉන්නේ. මේ ළඟදී කියනවා සර් අපිට ඔච්චර කරේ නෑනේ. එයාලට ඔය MCQ book මෙච්චර පේපර් කන්දක් කරේ නෑ. දැන් 26ට ඔයිට වැඩි. ඒ තමයි අපේ ප්‍රෝග්‍රස් එක. තමයි හැටි. මට මේ මට්ටමේදී කරන්න පුළුවන් උපරිම වලට කරනවා. ඒ ඔයාලා ඒ වාසිය අරන් කරගෙන යන්න. තමන්ගේ කැප කොච්චර වුණත් ළමයි ඒකයි තමන් කොච්චර මහන්සි වෙනවද ඒ තරමට තමයි ප්‍රතිඵල එන්නේ. හරි. මගේ පැත්තෙන් දෙන එෆර්ට් එක ඇත්තරම මම දෙනවා පුළුවන් තරමක්. හැබැයි වලට එන්නේ ඇබ්සෝබ් වෙන්නේ 130ක් විතර. අපි ගෙදර ගිහිල්ලා වැඩේ කරන්න ඕනේ. තමන් තනියම වැඩේ කරන්නේ නැති තමයි තමන්ට තමන්ව මුණ ගැහෙන්නේ. ආ මන්ට බෑනේ මේක. මේක අහගන්න ඕනේ. මේක කවර් කරගන්න ඕනේ. මම නිතර කියනවා අර බිත්තිය දාගන්න පාඩම් දාසේ ලියාගෙන දැන් ඉවර කරගන්න ඒවා. දැන් කැපිලා ගිහලා පාඩම් දෙක තුන ඉතිරි වෙන්න ඕනේ වැඩ ඉවර වෙන්න. පාඩම් දාසේ. ඒ ගන්නට එන්න ඕනේ දැන් නැත්තම් බෑ මේක කරන්න. පෑන ගද්දි වෙවුලනොවේ එක්සෑම් එක ලියන්න පෑන අල්ලද්දි සිරාවටම කියන්නේ මේ උදේ මේ එක්සෑම් එකට යද්දි මේ වෙවුල යන්නේ. එහෙම තමයි හැටි. ඔයාලා මේ රෙඩි වෙන්න ළමයි මේ පොයින්ට් එක පන්න ගන්න මෙතනින් පස්සේ ආය 100ට 90ක් 95ක් ඉතින් ගොඩනේ. ඒක කරගන්න බෑනේ තාම. ආමර හිත එක තැන තියාගෙන පාඩම් කරගන්න බෑ. මේ වෙද්දි පැය 12ක් 13ක් දවසට පාඩම් කරන්නත් ඕන. ක්ලාස් නැති දවස්වල පැය 14ක් 15ක් වැඩ කරන්න ඕන. ක්ලාස් තියෙනවා නම් ඔන්න අවම පැය 6ක් වැඩ කරන්න ඕන. නිින්ද ගැන රූපේ ගැන හිතන්න එපා මේ දවස්වල.